වැඩිවියට පැමිණීම ආරම්භ වන්නේ මොලේ. වැඩිවියට පත්වීම ශරීරයෙන් පමණ සිදුවන වෙනසක් නෙමෙයි. වැඩිවියට පැමිණීම මොලේ හයිපොතැලමස් කියන කොටසින් තමයි ආරම්භ වෙන්නේ. සාමාන්‍ය වයස අවුරුදු 9ත් 14ත් අතර ආරම්භ වීම සිද්ධ වෙනවා. දරුවෙකු වැඩිහිටියෙකු බවට පත්වීම ක්‍රමයෙන් සිදුවනවා වගේම එය අවුරුදු 4-5ක් පමණ ගත වෙන ක්‍රියාවලියක්. වැඩිවියට පත්වන සමයේ ගැහැණු ළමයින්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයත් පිරිමි ළමයින්ගේ ටෙස්ටස්ටරෝන් හෝමෝනයත් වැඩි වෙනවා. ඒවා රුධිරය හරහා මොළයට ගමන් කරලා මොළයේ සෛල වර්ධනය හා සම්බන්ධතා වෙනස් කරනවා. මේ නිසා ඔවුන්ගේ හැඟීම්, සිතුවිලි හා හැසිරීම් වෙනස් කරනවා. හැඟීම් සම්බන්ධ මොළයේ කොටස් වර්ධනය කරනවා. ජෝන්ුවේ පසුවන අයගේ මොළයේ ලිම්බික් සිස්ටම් එක විශාල වෙනස්කම් වලට ලක් වෙනවා. ලිම්බික් සිස්ටම් එක ප්‍රධාන කොටස් වෙන්නේ ඇමිග්ඩලා, හිපෝකැම්පස්, හයිපොතැලමස්, තැලමස්. ඇමිග්ඩලා කොටසින් වෙන්නේ බිය, කෝපය හා සතුට වැනි හැඟීම් පාලනය කරනවා. හිපෝකැම්පස් අලුත් මතකයන් ගබඩා කිරීමට උදව් කරනවා. හයිපොතැලමස් වලින් කරන්නේ ශරීරයේ උෂ්ණත්වය, බඩගින්න හා හෝමෝන පාලනය කරනවා. තැලමස් කියන කොටසෙන් ඉන්ද්‍රියන් හරහා ලැබෙන තොරතුරු මොළයේ අදාළ කොටස් වෙත ගමන් කරනවා. ඉතින් මේ ලිම්බික් පද්ධතිය ප්‍රධාන කාර්යයන් වෙන්නේ හැඟීම් හා හැසිරීම් පාලනය කිරීම හා මතකයන් ගබඩා කිරීම. ශරීරයේ ස්වයං ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. උදාහරණයක් ලෙස බියටපත් වූ විට ක්‍රියාත්මක වන සටන් හෝ පියාසර ප්‍රතික්‍රියාව කියන්නේ fight or flight ප්‍රතික්‍රියාව ඇති කරනවා. මෙහි ප්‍රධාන වශයෙන් ඇමිග්ඩලා කියන කොටස වර්ධනය වී අනතුරු හඳුනා ගැනීම සහ අනෙක් අයගේ හැඟුම් තේරුම් ගැනීම වර්ධනය වෙනවා. යෞවනයේ දරුවන් අලුත් දේවල් වලට වගේම ත්‍යාගදායක අත්දැකීම් වලට වඩාත් ආකර්ෂණීය වෙනවා. මොළයේ සතුට, අභිප්‍රේරණය, සිනහව, ඇබ්බැහිවීම පාලනය කරන්නේ නියුක්ලියස් ඇකම්බන්ස් කියන කොටසින්. ඉතින් මේ කොටසේ වර්ධනය වීම සමග ඔවුන් මිතුරන් සමග සිටීම, අලුත් අත්දැකීම් ලබා ගැනීම වැනි දේවල් වලින් සතුටක් ලබනවා. මේ හේතුවෙන් යෞවනයේ පසුන දරුවන් අලුත් දේවල් සොයා බැලීමට සහ සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වනවා. යෞවනයේ දරුවන්ගේ self control වර්ධනය වෙන ටිකක් පහු වෙලා හැඟීම් පාලනය, impulse control, ඒ කියන්නේ ආවේග පාලනය, තීරණ ගැනීම සඳහා මොළයේ තියෙන කොටස තමයි prefrontal cortex කියන කොටස. ඉතින් මේ prefrontal cortex කියන කොටස හරියටම වර්ධනය වෙන්නේ අවුරුදු 19ත් 25ත් යන කාලයේදී. යෞවනයේ දරුවන්ගේ limbic system එක හොඳින් ක්‍රියා කරත් prefrontal cortex වර්ධනය වෙමින් පවතින නිසා self control අඩු වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ ඔවුන් වගකීම් නොමැති කෙනෙක් කියලා. යෞවනයේ සිටින දරුවන්ට හොඳ තීරණ ගන්න පුළුවන්. ප්‍රමාණවත් කාලය සහ සිතීමේට අවකාශය ලබා දුන්නොත් යෞවනයේ අයට වැඩිහිටි අයට වගේම හොඳ තීරණ ගන්න පුළුවන්. නමුත් අධික ආතතිය හා දැඩි හැඟීම් ඇති අවස්ථාවලදී තමන්ව පාලනය කර ගැනීම තරමක් අපහසු වෙනවා. යෞවනයේ දරුවන්ගේ මොළයේ නම්‍යශීලී භාවය වැඩි නිසා තවමත් වර්ධනය වෙමින් පවතින නිසා අලුත් දේ ඉගෙනීමට, නව තත්ත්වයන්ට හැඩගැසීම, තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට හා වැඩිහිටි ජීවිතයට අවශ්‍ය ස්කිල් ගොඩනගා ගැනීමට හැකියාව පවතී. ඒ වගේම මතක තියාගන්න ඕනේ හෝමෝන වලින් පමණක්ම මොළය හැඩගස්වන්නේ නැහැ. අපි ලබා ගන්න අත්දැකීම්ද මොළයේ වර්ධනයට විශාල ලෙස බලපානවා. දිනපතා කරන තේරීම්, අලුත් දේ ඉගෙනීම, හොඳ මිතුරෙකු වීම, සීමාමායින් තබා ගැනීම හා හොඳ පුරුදු වර්ධනය කර ගැනීම ඔබේ අනාගතය හැඩගස්වනවා.